කොහොමද යාළුවනේ ඉතින් ඔයාලා හොඳින් ඉන්නවද? මම නම් මේ ගමනක් යන්න ලෑස්ති වුණේ යාළුවෝ දෙන්නෙක් එක්ක. බලමුකෝ වීඩියෝ එකත් එක්ක කොහෙද අපි යන්නේ කියලා. රෑ 12 ගානකට පාරටත් ආවා අපි බස් එක තියෙන 1 ගානකට. ඔන්න බස් එක ඇවිල්ලා බස් එකට නැංගා. මේ අපි නුවර යන්න තමයි ළඟ ලෑස්ති. දඹුල්ලෙන් බැහැලා ආයෙ අපි යන්න ඕන නුවර දඹුල්ල බස් එක. ඔන්න ඉතින් අපි නුවරට ආවා. බලන්නකෝ හිටින් නුවනේ හැටි. උදේ පාන්දර 6 ගානකට තමයි අපි නුවරට ආවේ. ලස්සන බලන්න නුවර බැලලා උණු දිගේ අපි ඇවිදලා මාලිගාවටත් ගිහිල්ලා තමයි අපි ඉතුරු ගමන් යන්න ලෑස්ති වුණේ. බලන්න උදේම ලස්සන නුවර. පාරවිය එහෙම සෑහෙන්න ඉන්නවා මාරම ලස්සනයි. උදේට නුවර කියන්නේ හරිම ප්‍රේමණීය නගරයක්. කොහොමද ඉතින් නුවර ප්‍රේමණීය නගරයක්නේ. බලන්න ඉර එළියත් එක්ක මූණට වැදිලා මාරම ලස්සනයි. නිදිමතේනේ ඉතින් එකට පාන්දරයකට බස් එකට නැංගා. උදේ 6 වෙනකොට නුවරින් බැස්සා. එහෙම තමයි ඉතින්. ඔය පේන දුරින් තියෙන මාලිගාව. බලන්නකෝ මාලිගාව ලස්සන උදේම ඒ view එක නම් මාරම ලස්සනයි. ඔයාලා දන්නවද අපි තුන්දෙනා මේ කොහෙද යන්න ලෑස්ති කියලා? මාලිගාවත් වැඳගෙන එහෙම අපි මන්දාරම් නුවරට ආවා. මන්දාරම් නුවර ගොඩක්ම ජනප්‍රියයිනේ. කොළපතන දියඇල්ල. අපි ආපු දවසේ හොඳටම වැස්සා. හොඳ වෙලාවට ඉතින් කුඩත් අරගෙන ආවේ. බලන්න කඳවුරු මීදුමින් වට වෙලා මාරම ලස්සනයි. ඒ වගේම මාරම සීතලයි. බස් එකකින් බැහැලා කිලෝමීටර් දෙකමාරක් විතර පයින් යන්න මේ ලස්සන දියඇල්ල බලන්න. අපි ඉතින් පයින් යනවා. ඒ අත්දැකීම මාරයි. මොකද වැස්සනේ අවුව වගේ නෙමෙයි වැස්සේ අපි කුණුඩැල්ල ඊට පස්සේ ගල් ලිස්සනවා වහිනවා හැමදේම බැලන්ස් කරගෙන තමයි අපි මේ ගමන යන්නේ. ඇයි කුණුඩැල්ලෝද? කුණුඩැල්ල නැංගලා අපේ යාළුවෙක් බය කුණුඩැල්ල හතින් ගන්න ඕන. කොහොම හරි ඉතින් කුණුඩැල්ල අන්තිමට ගන්න උනේ මට. මොනවා කරන්නද කොහොම හරි ඉතින් ඔන්න අපි ටික දුරක් එනකොට අපිට ටිකට් කවුරුවක් තියෙනවා ටිකට් ගන්න. ටිකට් එක රුපියල් 200ක් වෙන්නේ. ඔන්න ඉතින් අපි ටිකට් අරගෙන ආයෙත් ඉතින් අපි දියඇල්ල බලන්න යන ගමනේ ආරම්භය. තව චුට්ටයි කන්දක් එල්ල. ඔය ඈතින් පේන කන්ද තමයි පිදුරු ගලාගෙන කන්ද. ඒ කන්ද පාමුලට වෙන්න තමයි මේ දියඇල්ල තියෙන්නේ. බලන්නකෝ ඉතින් ඔන්න මගේ කකුලේ කුණුඩැල්ලෙක් නැංගා. කුණුඩැල්ලගේ දිග මම නම් ඉතින් කුණුඩැල්ලන්ට බය නැහැ. ඒ නිසා ඉතින් අනිත් යාළුවන්ටත් හොඳයි. මීදුමින් වටේලා මාරම ලස්සන view එකක් තමයි මන්දාරම් view එක. වැහි අන්ධකාරයක් මීදුමත් එක්ක වැස්ස කියන්නේ මාර හැඟීමක්. ඒක ඒ ෆීලිං එක දැනෙන්නම ඕන දෙයක්. කුණුඩැල්ල කාගෙන එකේ වතුර වලවල් වලින් පැන ඉතින් අපි මේ යන්නේ අර ලස්සන දියඇල්ල බලන්න. තව ටික දුරයි තමයි මම හිතන විදිහට දියඇල්ලට තියෙන්නේ. බලමුකෝ අපි දියඇල්ල ලස්සන වීඩියෝස් මට පුළුවන් විදිහට තමයි ඉතින් වීඩියෝස් ගත්තේ. මොකද වැස්සනේ. අන්න ඔය ඈතින් පේන්නේ අපි බලන්න යන ලස්සන දියඇල්ල. තට්ටු ගානකින් වැටෙන ලස්සන දියඇල්ල නම තමයි කොළපතන දියඇල්ල. මේක තියෙන්නේ මන්දාරම් නුවර. ලිස්සනවා වගේම කුණුඩැල්ල ඉන්නවා. අපි ඒවා ඉතින් බාධක විදියට ජය අරගෙන තමයි අපි ඉතින් වැස්සෙන මේ ගමන ආවේ. සෙරපු දෙක ලෙස යෝන් කුණුඩැල්ලේ පෑගුවා.
පල්ලම් බහැගෙන කඳු නැගගෙන තමයි දිය ඇල්ල බලන්න ඉන්න තියෙන්නේ. ඇත්තට මේ වටපිටාව නම් හරිම ලස්සනයි. මට ඉතින් වතුර ගොඩක් දැක්කත් ඇති මානෙ ලස්සනයි. ඉතින් මේ කඩ ඇල්ල ලස්සන දිය පාරක් තියෙන කොළපතන දිය ඇල්ල ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගත්තා. මේකේ වතුරට එහෙම බහින්න හරි අමාරුයි. හරි අමාරුයි කියන්නේ සීතලයි ඒ තරම්. අර නිකන් කෙච් එක තියෙන වතුර බෝතලේ කූල් ගතිය තියෙනවනේ. ඒ වගේ